ගරු වාසිම් සරිප් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තිබෙනවා. බොහොමත්ම ස්තුතියි. කාලය වෙලා අඩු හින්දා උගක් කරුණු කාරණා කියන්න තියෙනවා. කෙටියෙන් තමයි කියන්න වෙන්නේ. ශ්‍රී ලංකා උද්දේශන ආයතන මත්ද්‍රව්‍ය සම්බන්ධව අපි ඇත්තටම කතා කරන්න ඕන. ඇත්තටම අපේ රටේ සෑහෙන ක්‍රීඩකයෝ බිහි වෙලා ඒ කට්ටිය හරියට නීත්‍යානුකූල වේගම ක්‍රීඩා කරලා ලංකාවට කීර්තියටපත් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇමරිකාවේ මේරිය ජෝන්ස් කියලා ක්‍රීඩකෙක් හිටියා. ක්‍රීඩා කරන කාලේ පදක්කම් පිටම් පටකම් ගත්තා. අවසාන කාලයේදී මේරිය ජෝස්ම පවස්වා ගත්තා මම මත්ද්‍රව්‍යයට එබ්බැ වුණා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා. ඊට පස්සේ එයාගේ පදක්කම් ටික ආපහු ගන්න කටයුතු කරා. ඒ වගේම තමයි මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ක්‍රීඩා කරලා මොනවා හරි පදමක්කමකෝ සර්ටිෆිකේට් එකක් හෝ මොනවා හරි ගත්තොත් අපි ඉදිරි කාලයේදී ඇත්තට මේක නීත්‍යානුකූලව බලලා ටෙස්ට් කරලා මුද්‍රාව සම්පලයි ලේස් සම්බන්ධ ටෙස්ට් කරලා කටයුතු කරන් පස්සේ පදක්කම ආපහු ගන්නත් වෙනවා. ඒ වගේම රටට අපකීර්ති නාමයක් වෙනවා. ඒ වගේම හොඳට ක්‍රීඩා කරන එක්කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැතුවත් පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වළක්ව ගන්න තමයි මේ නීතිය ඇත්තටම ගෙනාවේ. ඒ වගේම ටෙක් සම්බන්ධව තද නීතියක් ගේනවා. සියලුම නීති ගේන්නේ මේ රට වෙනුවෙන් රටේ කීර්ති නාමය දියුණු කරගන්න, සමාජය හදාගන්නත් එක්ක. ඒ වගේම මේ දවස්වල කතාවක් යන එකන AI තාක්ෂණය ගැන යන කතාවක් තමයි මම අද ඇත්තරම මම කෙන්ඩියේ හිටියා. එතකොට විරුද්ධ පක්ෂ නායකයා කතා කරන හිටියා. මට සමහර විට හිතුණා මේ AI තාක්ෂණයද දන්නේ අපේ විරුද්ධ පක්ෂ නායකයා කතා කරනවා කියලා. ඒ වගේ මට කියා ගන්න ඕන ගම්මන්පිල ජාතිවාදයා කියලා තමයි ඇත්තරම කියන්නේ. මුස්ලිම් ජනතාව වෙනුවෙන් ජාතිවාදේ වතුරලා ඒ වගේ ගම්මන්පිල පොතක් පාස්කු ප්‍රහාර සම්බන්ධව එලි දක්වපු වෙලාවේ ඒ වෙලාවේ අපේ විරුද්ධ පක්ෂ නායකයා එතන සහභාගී වුණා. ඒක අපි සියලුම දෙනා රූපවාහිනිය වල දැක්කා. ඒ වුණත් නලින් එමෙති මන්දිරතුමා කිව්වා ඒ AI තාක්ෂණය තමයි ඒ සජිත් ප්‍රේමදාස ගියයි කියලා. ඒ වගේම අපි එකක් දැනගන්න ඕන. ඔයාලා දන්නවා සුළු ජාතීන්ගේ පිරිසක් විශේෂයෙන් මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ජනතාව සජිත් ප්‍රේමදාසට හුඟක් ඡන්ද දුන්නා. ඒ විශ්වාසයක් තිබ්බා. දැන් ඒ විශ්වාසය සම්පූර්ණව කෙඩිලා තමයි තියෙන්නේ. ඒ සම්පූර්ණ ඒ විශ්වාසය අපේ අතිගරු ජනාධිපතිතුමාට තියෙනවා. එකට එක හේතුවකුත් තමයි ඊරානෙන් එවිල්ලා නැවක් එවිල්ලා ඒ ඊරාන් නැවට ඇමරිකාවෙන් පහර දීලා ලෝකේ කොයි නායකයෙක්වත් මෙදිහත් තුන් නැති වෙලාවේ අපි මේ පොඩි රටේ මේ නායකයා ඒ මුස්ලිම් ජනතාව ඒ නාවිකයොත් බේරගත්තු හින්දා ලෝකේ තියෙන BBC ඒ වගේ අල් ජසීරා ඒ රටවල තියෙන සියලුම මීඩියා වල අපේ අතිගරු ජනාධිපතිතුමා වීරයෙක් විදියට තමයි ඇත්තටම පෙවසුවේ. ඒ වගේම අපි එකක් දැනගන්න ඕන මේ රටේ සජිත් ප්‍රේමදාසලා ගම්මන්පිලලා එකතු වෙලා මේ ජාතිවාදේ පතුරලා ඒ වගේම අපේ මන්ත්‍රී කෙනෙක් එක්කම අපි විරුද්ධ පක්ෂය වුණත් සජිත් කොළඹ මන්ත්‍රී කෙනෙකුට IS මන්ත්‍රී කෙනෙක් කියලා හංවඩු ගහනකොට සජිත් ප්‍රේමදාස මේකට උත්තර දෙන්න ඕනේ. මුස්ලිම් මන්ත්‍රීතුමාගේ පැත්තද සජිත් ප්‍රේමදාස ඉන්නේ නැත්නම් ගම්මන්පිලගේ පැත්තද ඉන්නේ කියලා අපිට ඇත්තටම පවසන්න ඕනේ. අපි මුස්ලිම් ජනතාව විදියට මේ පාස්කු ප්‍රහාරය කියන කළු දිනයක් කියලා තමයි අපි ඇත්තටම විශ්වාස කරන්නේ. කළු දිනේ පත් වෙච්ච එකෙන් වෙඩිම හානියට ලංකාවපත් උනේ මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව කියන්නේ අපි සියලුම දෙනාත් එක්ක ආදරෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කැමති ජනතාවක් මුස්ලිම් ජනතාව. මේ සජිත් ප්‍රේමදාස අද බලන්නේ ඉස්සර වගේ තාත්තලා පුතාලා බාප්පලා එකතු වෙලා මේ රටේ ජාතිවාදයේ පතුරවලා ජාතිවාදයේ උඩ ජනාධිපති වෙලා මේ රට කාපු විදියටද සජිත් ප්‍රේමදාසත් මේ රට කණ්ඩද බලන්න කියලා මේ අපේ මුස්ලිම් മന്ത്രിවරු ඒ පක්ෂේ ඉන්න മന്ത്രിවරුත් ඒ වගේම විරුද්ධ පක්ෂයේ ඉන්න മന്ത്രിවරුගෙමුත් මම උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එකක් කියා ගන්න ඕන. දැන් තෙල් ප්‍රශ්න ගැන කතා කරා. එතරම් ලෝකෙම තෙල් ප්‍රශ්නයක් තියෙනවා. හෝමෝ සංයු එතුලෙන් තම තෙල් ටික එන්නේ. අපේ රටක් විදියට අපි එතරම් ජනතාවට සාහනයක් දෙන්න පුළුවන් විදියට පෙට්‍රෝල් ලීටරයෙන් රුපියල් 20ක් ටැක්ස් එකක් අපි
අඩු කරගන්න තියෙනවා ආණ්ඩුව විදියට. ඒ වගේම ඩීසල් එකෙන් රුපියල් 100ක් අඩු කරන ජනතාවට සේවය කරනවා. මේ සමහර කට්ටිය හිතාගන්නේ ලෝකෙ මේ ලංකාවේ විතරයි මෙතන තෙල් විඩි කියලා. ඔයාලා පාකිස්තානයේ අද ඩීසල් ලීටර 539ක් ගානට යනවා. ඒ වගේ පෙට්‍රෝල් ලීටර 439ට යනවා. අපි ලංකාවේ පෙට්‍රෝල් ලීටරයක්වත් නිෂ්පාදනය කරන රටක්. ඔයාලා හින්දියාව හිතලා බලන්න පෙට්‍රෝල් නිෂ්පාදනය කරන පෙට්‍රෝල් තියෙන රටක්. ඒ රටේ මුම්බයි වල රුපියල් 350 අද පෙට්‍රෝල්. ඒ වගේ මිලකට යනකොට අපිට ජනතාවට සේවය කරන්න පළවෙනි අවස්ථාවේ මේ තෙල් ප්‍රශ්න ඉදිරි කාලේදී අපි විසඳුමක් ලබා දෙනවා. තව මෙතන මන්දිර කෙනෙක් කිව්වා ජනාධිපතිතුමා බෙලක් එකක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. ඔව් අපි රටේ පුළුවන් විදියට අපි දුන්නා. අර්ධ හානි වෙච්ච සියලුම ගෙවල් වලට අපි ලක්ෂ 5ක් දෙනවා. ඒ වගේම සම්පූර්ණ හානි වෙච්ච කටියට ලක්ෂ 50ක් දෙන්න පොරොන්දුල දැන් ඉදිරියේදී ලබලා දෙනවා. ඔයාලා කීයක්ද ගිය කාලේ දුන්නේ? ලක්ෂ 16යි දුන්නේ. එතකොට අපි 3 ගුණයක් 4 ගුණයක් වැඩි දෙනවා. ඉඩම් දෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට බෙදියක් දෙනවා. තව එකක් තමයි මම කියා ගන්න ඕන. ඔයාලා මේ රටේ අපි මේ ජනතාවට සේවය කරන්න පත් වෙච්ච රජයක් තමයි අපේ රජය. අපි කාටවත් හානි කරන්නෙත් නැහැ, ජාතිවාදත් නැහැ, ආගම්වාදත් නැහැ කියාගන්න මම කැමති. මට තියෙන කාලය වෙලාවේ මෙච්චරයි කතා කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඉදිරි කාලෙත් ජාතිවාදය නැති රටක් මේ රටක් පත් වේවා කියලා. ඒ වගේම මම කියාගන්න ඕන නෝම්බේ අවුරුද්ද සැමරපු කට්ටියටත්, ඒ වගේම දෙමළ සිංහල අවුරුදු සමරන්න ඉන්න සියලුම දෙනාට සුබ පතලා මම යනවා. බොහොම ස්තුතියි.